යාළුවනේ කොහොමද? මොනවාද අපි යන්න යනවා මොනවාද දිස්ත්‍රික්කේ තවත් තැනක් හොයාගෙන ඔක්කොද? මේක මොනවාටද අම්පාටදයි කියන අපි තාම දන්නේ. අපි ගිහිල්ලා විස්තර හොයාගෙන පොඩි වීඩියෝ එකක් අරන් එන්න. එහෙනම් ගිහිල්ලා බලමුනේ. යාළුවනේ ඔයාලට දැන් මේ පේන තියෙන සීවලාට පොඩි බැටරි සම්බන්ධයක් වෙලා තිබිලා තියෙනවා නේද? ලොකු වඩේලුකු බැටරි ගබඩා කරනවා. ඔයාලට වඩේලුකු තියෙනවා සීවලාට බැටරි ඔයාලා තරන් එන්න මෙහෙට සීවලාටට. මේ ලස්සන පිටරට කියන කතාවක් හදලා තියෙනවා. දොරල තමයි ඉතින් ලංකාවට එන්න ඕන නේද? ඔය ඉස්සරහට තියෙනවා පිටරටයි. යාළුවෝ අපි කොමුණ යන වෙලාවේ අපිට යාළුවෙක් මොන ගෑවුණා අඩියේ. මොන බලන්න. අයිපද නෝ. යාළුවෝ මොකෝ මඩ නාලා. ඔන්න යාළුවනේ අපි කොමුණට ඇතුල් වෙලා දැන් ඉන්නේ මේ ඔන්න ඇතුළට යද්දි ඉතින් පේනවාද බෝඩ් එකම නම් දාලා දින අපි බලමු ඉතින් වලේක් හොයාගන්න පුළුවන් වේවි කියලා. මේ යාළුවනේ ඔන්න අපි ඔක්කොම ආවනේ ඔබ ඇවිල්ලා දේවාලය දැන් 10ක් වගේ තියෙනවා. දැන් දේවාලේ යනකොට අපිට දැන් දේවාලේ අපි වල ඉන්නේ පොඩ අරන් ගන්න. මොකද දේවාලේ දැන් ඇවිල්ලා තියෙන්නේ මේ යමු ගිහලා බලමු. මෙහෙදී යාළුවනේ බහුලවම දකින්න පුළුවන් ඉන්නේ අපිට මයිල ගස්. හැමදේම මයිල ගස් තමයි මෙහෙදී 7 හදලා දෙන්නේ. ඉතින් මේ අවු රස්නෙත් එක මෙහෙට ඉතින් දැන් ඉතින් අර මුහුදු වැලි තමයි වැඩිපුරම තියෙන්නේ. දවල් වෙද්දි නම් ඉන්න බෑ රස්නේ වැඩි. ඉතින් මයිල ගස් පොඩු පිටක් වෙලා තියෙනවා. ඉතින් කට්ටියට ඉතින් මයිල ගස් යට හේවන්න තමයි තියෙන්නේ මේ වැඩිපුරම. ඒ අතරින් දඹ ගසක් තියෙනවා. එරින් තන අපි විශ්‍රාම ශාලාවකට ගිහිල්ලා බලමු. විශ්‍රාම ශාලාවල ඉතින් වැඩ වෙන්නේ කොහොමද කියලා බලමු ඉතින් පොඩ්ඩක්. Never slow down a big blue sky a pocket of dreams. යාළුවනේ ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ගල උඩ ගලන මේ චුට්ටක් නගින්න බෑ අවු රස්නේ වැඩි. අපි ආපහු වෙලාවක් තියලා බලද්දි අපි ඉතින් බලමු මේක ඉස්සර අහගන්න ශාමි කෙනෙක් හෝ මේ ගැන දන්න කවුරු කෙනෙක් අපි හොයාගෙන ඉස්සරහට යන ගමන් ඉන්නේ මොන ගැහුණු ගමන් මේ විස්තර අරන් එන්න මේ දේවල් මතක් කරලා කාලේ කොහොමද මේ ඊට පස්සේ චූටි ගෝණ පැටියන චුට්ටක් බය වෙලා වගේ ඉන්නේ අම්මට අරයා පැත්තේ ඉන්නේ ආනන්ද සීට් පැටිය. Because we were made to go beyond. I won't forget where I came from. I'll use my past.
ඉතින් යාළුවනේ මේක ඉස්සර තිබිලා තියෙනවා මේකට වතුර නැති කාලේ ඉතින් තිබිලා තියෙනවා මේ ගලෙන් බේටලා තිබිලා තියෙනවා හාස්කම් බහුල වෙන්න මේක ගල් කට අරන් වල වතුර තිබිලා තියෙනවා. ඉතින් මේ අපි තනත්ත පොකුණම් බලන්න තමයි අපි යන්න හදන්නේ බලමු ඉස්සර ගිහින්. මෙන්න මේ ගල් ලිඳ කියන්නේ මේ ඉස්සර කාලේ පැවතගෙන යන දෙයක්. ඉතින් මෙන්න මේ තියෙන කට අරන් පේනවා මේකට ගල් ලිඳක් වගේ මේක මේ ගල උඩ බේටලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ වතුර ගත් බවට තමයි ඉතින් අපිට මේකෙන් ඉස්සර දැනගන්න පුළුවන් උනේ. ඉතින් අපි තමයි බලමු අපිට සාන්තියාලේ මේ වලට පේන තියෙන්නේ ප්‍රධාන දේවාල. ඉතින් අපි තාම ඇතුළට ගියා තාම පිළිගන්නේ නැති මේ ප්‍රධාන දේවාලට ඉතින් මේ සෙවන සපයන්නේ ඉතින් මෙන්න දෙවැන්ද ලොගෝ තමයි මේ ප්‍රධාන දේවාලට සෙවන සපයන්නේ. මෙන්න මේක නම් මම කියන්නේ මේ ආරම්භයේ තිබුණු කොවිඩක් වෙනවා. ආඩියාලින්ද ඔන්න මෙහි આવොත් ආඩියාලින්දක් වලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ආඩියාලින්ද. ඒතරම් ගැඹුරු නෑ මුතු මට්ටමේ ඉඳලා වතුර මම හිතන්නේ තියෙනවා. ආඩියාලින්ද පාවිච්චි කරන ඉතින් දන්නේ නැද්ද ඒක මොකද? බකට් එකට ගල් පුරවලා බර උස්සලා තියෙනවා. ඉතින් මේ පැත්තෙන් කවුරුහරි ඇවිල්ලා මේක මේ අපින් අල්ලගෙන මේ පහක් කරන්න තමයි තියෙන්නේ ආඩියාලින්ද. හරි ලේසි. ඉතින් අපිට මෙහෙම වතුර බකට් එක පහක් කරලා මේ අනිත් පැත්තෙන් අතේ ඉස්සුවා නම් ඉතින් ආයෙ වතුර එන්න ගන්නවා. මේක අර වතුරට දාගන්න ගල් පහක් කරන දේ අපහසුතාවය තියෙන උඩට ගන්න ලේසි. හරිම ලේසි. මොකද ඒ අර යහපත් ගල් බර හින්දා බාරදී හිමි උඩට ඉස්සනවා. ඒ ආඩියාලින්ද අපි දැන් යමු දේවාලයේ පූජාව පටන් ගන්න ළඟට අපි ගිහිල්ලා බලමු ඉස්සරහට. ඔන්න කැමරාවට අහුවලා ඒ වගේ තව යාළුවෙකු තිස්සෙන් වාඩිලා මන් දිහා බලන් ඉන්නවා. ඔන්න දේවාලයේ පූජාව පටන් ගන්න ළඟට කට්ටිය අඩි ඉන්නේ. ඒ තරම් සෙනගක් නැහැ ඉතින්. මම යාළුවට කියන ඔක්කොම ඉතින් පූජාවේ My destination is unknown, so I keep pushing, never slow down. A big blue sky, a pocket of dreams, a head full of hopes, possibilities. I'm taking a chance to reach for the stars, for the stars. If I fall. ඔන්න ඉතින් මේ ඔයාලට වෙනත් මේ පරිසරයේ පේන වැඩි මේ විශ්‍රාම ශාලාව වගේ දෙයක් තියෙනවා. විශ්‍රාම ශාලාව මම හිතන්නේ 20ක් වගේ තියෙනවා. සාමාන්‍ය 30 50 කියක් ඉගෙන පුළුවන් ආකාරයට හදලා දෙනවා. හැබැයි මේ උත්සව කාලේ කියන හැම අවුරුද්දෙම 7 වෙනි මාසේ තමයි උත්සව කාලේ මේ පොයි කිට්ටු බල දවස් සමගිය තියෙන්නේ. කතරගමකට යන කට්ටිය කියන්නේ ඒගොල්ල යාපනයේ ඉඳලා එන කට්ටිය මෙහි ඇවිල්ලා නතර වෙලා දවස් දෙකක් විවේක අරගෙන මේ පැත්තින් තමයි ආපහු කතරගමට යන්න ගන්න. ඊට පස්සේ පූජා නගරේ පැත්තට ගිහිල්ලා ඒගොල්ලෝ ඒ වන්දනාමාන කරලා ඒගොල්ලෝ ආපහු යන්නේ මේ බස් වල කියලා තමයි ආරංචි තියෙන ඒගොල්ලෝගේ ගම් වලට යන්නේ. ඉතින් මේ පූජා නගරේ මේ තිබුණාද මේ පූජා නගරේ ඇඟිල්ලක්වත් ගහන්න බැරි වෙන්න මේ පූජා නගරේ මිනිස්සුන්ගෙන් දිවි ඉතිලා යනවා උත්සව කාලේ. ඉතින් ඔයාලා කවුරු හරි කෙනෙක් එන්න බලන් ඉන්නවනම් ඇවිල්ලා බලන්න පූජා නගරේ කොච්චර සුන්දරද. කතරගම දෙවියන් වහන්සේ ඉස්සෙල්ලාම කතරගමට වඩින්න පෙර මේ ස්ථානට වැඩියා කියන මේ මතයක් තමයි කියන්නේ. මම දන්නේ බහුලව මේ ස්ථානට එනවා යනවා. වැඩි පිටත මේ ස්ථාන වන්දනාමාන කරගන්න එනවා. ඉතින් ඕගොල්ලන්ට අපි එන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපේ වීඩියෝ එක ඔයාලට හොඳයි කියලා හිතනවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා තියාගන්න. තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. තවත් වීඩියෝ එකක් අපි අමුඩ බලාපොරොත්තු වෙන අතර වලින් සතුටු ගන්න.